යාළුවනේ අපි එහෙනම් බලමු මේ ජෙනරේටර් එක මැනුවලි අපි ස්ටාර්ට් කරන්නේ කොහොමද කියලා ඉස්සරෝම මෙතන ඔයාලට බටන් හතරක් පේනවා ස්ටොප් එකයි ඔටෝ එකයි ස්ටාර්ට් එකයි මැනුවල් එකයි දැන් තියෙන ඔටෝ එකේ ඊට පස්සේ අපි මේක මැනුවල් ස්ටාර්ට් කරනවා අපි මේ මැනුවල් කියන බටන් එකට ප්‍රෙස් කරන්න ඕනේ මේක සමහරක් ජෙනරේටර්ස් වල මේ කන්ට්‍රෝල් පැනල් එකේ තියෙන්න පුළුවන් හෑන්ඩ් මෝඩ් මෙහෙම එක එක නම් වලින් තියෙන්න පුළුවන් ගොඩක් අට හෑන්ඩ් මෝඩ් කියලා තියෙනවා අපි දැන් මේකේ අපි තියෙන මැනුවල් කියලා අපි මේක මැනුවල් බටන් එක ප්‍රෙස් කරනවා ඊට පස්සේ ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන මේ තියෙන ටික එක මෙතෙන් එනවා දැන් ඔයාලට පුළුවන් ජෙනරේටර් මේ ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරපු ගමන් ජෙනරේටර් එක ස්ටාර්ට් වෙනවා අපි දැනට මේක ඔටෝ මෝඩ් එකේ තියලා දැන් මේක ස්ටාර්ට් කරා කියලා හිතාගෙන මැනුවල් මෝඩ් එකේ දාලා අපි යමු ATS පැනල් එකෙන් ස්ටාර්ට් කොහොමද කරන්න කියලා බලන්න. ඊට පස්සේ යාළුවනේ අපි ATS පැනල් එකට ඇවිල්ලා අපි බලන්න ඕනේ මෙතන තියෙනවා සිලෙක්ටර් ස්විච් එකක්. සාමාන්‍ය යාළුවනේ මේක එක එක පැනල් එක එක ATS පැනල් වලට පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. අපේ ඕනේ ATS පැනල් එක මේ වගේ ඔටෝ මැනුවල් මේන් සිලෙක්ටර් ස්විච් එකක් නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් මේකේ ඔයාලා නිකන් දලා දවසක් ගන්න මේකේ තියෙන විදිහට මොකද හැම එක ඒ වගේ පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන් මේ විදිහටම නැති වෙන්න පුළුවන්. දැන් මේකේ තියෙන විදිහට අපි ගත්තොත් එහෙම යාළුවනේ ඔයාලට පේනවා මෙතන මේ මැනුවල් ඕෆ් ඔටෝ කියලා තුනක් තියෙනවා මේ සිලෙක්ටර් ස්විච් එකේ. දැන් හිතන්නකෝ CB පවර් එක නැහැ කියලා දැන් අපේ ජෙනරේටර් එක අපි අරහෙන් ඔන් කරලා ආවේ මෙතන. දැන් හිතන්නකෝ CB පවර් එක නැහැ. දැන් ඔයාලට ජෙනී පවර් එක ඔයාලට මෙතන ගන්න ඕනේ මේ බ්‍රේකර් එකට. මේ බ්‍රේකර් එකේ. මේ MCCB එකේ. ඊට පස්සේ ඔයාලා මෙතනින් කරන්න ඕනේ සප්ලයි එක දැන් නැත්තම් කෙලින්ම මේ ඔටෝ තියෙන මෝඩ් එකෙන් සිලෙක්ටර් ස්විච් එක මෙතනින් ඔෆ් මෝඩ් එකට දාලා මෙතනින් ආයේ මැනුවල් මෝඩ් එකට අපි සිලෙක්ට් කර ගන්නවා. ඊට පස්සේ මේ පැත්තෙන් ඔයාලට තියෙනවා මේ ඔයාලට පේනවා මේ පැත්තෙන් තියෙනවා CB සයිඩ් එක මේ පැත්තේ ජෙනරේටර් සයිඩ් එක. ඒතර ඒ සයිඩ් එක ඔයාලට පේනවා මේකේ නම් දැන් මෙතන පුෂ් බටන් එකක් තියෙනවා මෙතන. අපිට මේ MCCB close කියලා ඔය පුෂ් බටන් එක ප්‍රෙස් කරපු ගමන් කෙලින්ම මෙතන මේ ජෙනරේටර් MCCB එක අල්ලනවා. ඔයාලට එතන නැත්තම් දැන් හැම එකම එක නැති වෙන්න පුළුවන් අනිත් පැනල් වල. එහෙම නැත්තම් ඔයාලට පුළුවන් මේ MCCB එකෙමුත් මෙතන ඔයාලට පේනවා මේ push on කියලා බටන් එකක් තියෙනවා. මේ බටන් එක ප්‍රෙස් කරා මෙතන මේ ජෙනරේටර් MCCB එක අල්ලනවා. ඊට පස්සේ ඔයාලට ආයේ මේ ඔටෝ මෝඩ් එකට සිලෙක්ට් කරන්න ඕනේ වුණාම ආයෙත් ඔයාලට ඊට පස්සේ දැන් ජෙනරේටර් ලයින් එකේ සප්ලයි තියෙනවනේ. ඔයාලට කෙලින්ම තියෙන්නේ එක්කෝ මෙතනින් කට් කරන්න ඕනේ සප්ලයි එක ජෙනරේටර් සයිඩ් එකේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ MCCB ඕපන් කියන පුෂ් බටන් එක ප්‍රෙස් කරලා සප්ලයි කට් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔටෝ මෝඩ් එකෙන් දැන් තියෙන මැනුවල් ඒකයි ඔෆ් මෝඩ් එකට දානවා. ඊට පස්සේ ආයෙ මෙතනින් ඔටෝ මෝඩ් එකට සිලෙක්ට් කර ගන්නවා. එහෙම සිලෙක්ට් කරගෙන අපි ඊළඟට දැන් ජෙනරේටර් එක ගාවට ඊට පස්සේ යාළුවනේ දැන් අපි මෙතනින් අපි මැනුවල් මෝඩ් එක දාලා ස්ටාර්ට් කරලානේ ගියේ. දැන් ඊට පස්සේ ආයෙ ඇවිල්ලා කරන්න ඕනේ මෙතනින් ස්ටොප් එක ගහන්න. ස්ටොප් එක මෙතනින් බටන් එක ප්‍රෙස් කරාට පස්සේ ජෙනරේටර් එක ස්ටොප් වෙලා ස්ටොප් වෙනවා. යම් මෙතන කවුන්ට් වෙන ටයිම් එකක් කූල් ඩවුන් කවුන්ට් එකක්. ඊට පස්සේ ඒකෙන් පස්සේ ඔයාලට පුළුවන් ආයෙත් මෙන්න මෙතනින් ඔටෝ මේ බටන් එක ප්‍රෙස් කරලා ඔටෝ මෝඩ් එකට ආයෙත් දාන්න. ඔයාලට තව චූටි දෙයක් කියන්න ඕනේ යාළුවනේ. මොකද හැම තැනම මේ වගේ නෙමෙයි තියෙන. හිතනකො ලොකු සප්ලයි එකක් ඕනේ බිල්ඩින් වලට. සමහර විට දැන් හිතන සින්ක්‍රොනයිස් පැනල් එකක් වගේ තියෙන බිල්ඩින් වලට මෙහෙම අපි ජෙනරේටර් එක ළඟට යන්නේ නැහැ ඔන් කරන්න. ඒකේ වෙනම තියෙනවා සින්ක්‍රොනයිස් පැනල් එකක් කියලා එකක්. අපි එතින් තමයි සම්පූර්ණ ජෙනරේටර් එක කන්ට්‍රෝල් කරන්නේ. මේක මම ඔයාලට නිකන් දැම්මේ දැන් අලුත් අයට පොඩි දාලා අයිඩියා එකක් ගන්න මේ කොහොමද සාමාන්‍යයෙන් කරන්න කියලා. එහෙනම් යාළුවනේ ඔයාලා පොඩි හරි දෙයක් මොකක් හරි ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, මොකක් හරි තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න, subscribe කරන්න. thank you එහෙනම් ඔයාලගේ time එක අරගෙන බැලුවට ආයෙ හම්බ වෙමු.